සාමාන්‍යයෙන් සඳරුවන් යම් කාර්යයක් කරයි. නමුත් ඔහු නොමැති බැවින් වෙනත් අයෙකුට එම කාර්ය පැවරීමට අවස්ථාවක් ඇත. විකල්ප දෙකකි. ජගත්ට හෝ විජිතට පැවරීමයි. සඳරුවන්ට වඩා පැය 6ක් වැඩිපුර ගැනීමෙන් ජගත්ට එම කාර්ය අවසන් කළ හැකි අතර ජගත්ට වඩා විජිත 1.5 ගුණයකින් කාර්යක්ෂම වන අතර පැය 4කට පෙර එම කාර්ය අවසන් කළ හැකිය. සඳරුවන්ට ගතවන සුපුරුදු කාලය සොයන්න. මේ ගැටලුවත් මේ ප්‍රතිලෝම සමානුපාතය භාවිතා කරලා විසඳන්න පුළුවන් ගැටලුවක්. මේ ක්‍රමයට වේග කාල ගැටලු කාර්යක්ෂමතා ගැටලු වගේම වැඩ කාලයේ ගැටලු වුණත් විසඳන්න පුළුවන් තර්කන ක්‍රමයක්. ඉතින් සාධක 3ක් අතරේ වගේ වෙනකොට එක සාධකයක් නියත වෙලා අනිත් සාධක වෙනස් වෙනකොට එකාගයක් එකට x අනුපාතයෙන් වැඩි වෙනවා නම් අනිත් සාධකය එකට x ධන 1 කියන අනුපාතයෙන් තමයි අඩු වෙන්නේ. ඉතින් ඒ කියන්නේ 3න් එකක් වගේ තිබුණතින් මේ 3න් එක 4න් එක වෙනවා. 3න් එකක් වැඩි වුණොත් ඉතින් 4න් එකක් අඩු වෙනවා. ඒ වගේම මේකේ විලෝමය කියන්නේ මේකේ අනිත් පැත්ත තමයි ප්‍රතිවිරුද්ධ අදහස තමයි එක සාධකයක් එකයට x ප්‍රමාණයෙන් අඩු වෙනකොට අනෙක් සාධකය එකයට x ඍණ 1 ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ 4න් එකක් යම් සාධකයක් අඩු වෙනකොට 3න් එකක් අනෙක් සාධකය වැඩි වෙනවා. ඉතින් මේ දෙකෙන් එකක් මතක තියාගත්තම අනිත් එක පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයේ තියෙන විශේෂය තමයි මේකේ එක සාධකයක් දැන් සාධක 3කින් එක සාධකයක් අනිවාර්යයෙන්ම නියත අගයක් එහෙම නැත්නම් ස්ථාවර අගයක් ගන්නවා. මේ ක්‍රමයට අපි මේ ගැටලුව විසඳන්න බලමු. මේ ගැටලුවේ තියෙන කාර්යක්ෂමතාවයේ වෙනස් වීමක්. ඉතින් කාර්යක්ෂමතාවයේ වෙනස් වෙනකොට හැබැයි මේ අය වැඩ කරන වැඩේ ප්‍රමාණය එකයි. එකම ප්‍රමාණය වැඩක් කරන්නේ මේකේ යම්කිසි කාර්යක්ෂමතාවයකින් වැඩ කරනවා. ඒ වගේම යම්කිසි කාලයක් ගත කරනවා. ඉතින් එතකොට මේ සාධක තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ ගැටලුවට අනුව ජගත්ගේ කාර්යක්ෂමතාවය 1යි කියලා හිතුවොත් මේ විජිත කියන කෙනාගේ කාර්යක්ෂමතාවය 1.5ක් බව ගැටලුවේ දීලා තියෙනවා. ඒ වගේම ජගත් සඳරුවන්ට වඩා පැය 6ක් වැඩිපුර කාලයක් ගත කරලා මේ වැඩේ අවසන් කරා වුණාට විජිත පැය 4කට කලින් මේ වැඩේ අවසන් කරනවා. ඉතින් මේ දෙන ගත කරන කාලයේ වෙනස බැලුවොත් මේක පැය 10ක් වෙනවා. ඉතින් ඒ වගේම මේ ගැටලුවේ කාර්යක්ෂමතාවය වැඩිවීම බැලුවොත් මේ කාර්යක්ෂමතාවය මේ දෙන්නගේ වැඩිවීම 150කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දෙකෙන් එකකින් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් දෙකෙන් එකකින් කාර්යක්ෂමතාවය වැඩි වුණා කියන එක හිතුවොත් මේකේ මෙයාගේ ගත කරපු කාලය අඩුවීම කීයද? ගත කර කාලය අඩුවීම වෙන්නේ 3න් එකක්. 3න් එකකින් ගත කළ කාලය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ පැය 10ක් තුල පැය 10ක වෙනසක් කියලා කියන්නේ කාලයේ වෙනසක් කියලා කියන්නේ 3න් එකක් කියන එක. ඒ කියන්නේ මෙයා ගත කරපු මුළු කාලය හොයන්න මේ 3න් එක 3න් වැඩි කරන්න වෙනවා. ඒ කියන්නේ පැය 30ක කාලයක් මෙයා ගත කරලා තියෙනවා. ඉතින් මුල් අවස්ථාවේ පැය 30ක කාලයක් ගත කරලා කියන්නේ මේ ජගත් ගත කරපු කාලය. ඉතින් ජගත් ගත කරපු කාලය පැය 30ක් නම් සඳරුවන් ඊට වඩා පැය 6ක් අඩු කාලයක් තමයි ගත කරලා තියෙන්නේ. එහෙනම් සඳරුවන් ගත කරපු කාලය පැය 24ක් කියලා අපිට උත්තරය ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ ගැටලුවත් පහසුවෙන්ම විසඳන්න පුළුවන්.